මීලක ප්‍රශ්නය. මහාවංශයේ මුල් කොටස රචනා කළේ කවුරුන් විසින්ද? පිළිතුරු තමයි දික්සන්ද සෙනවියා පිරිවෙනේ වැඩවිසූ මහා නාම හිමියන්. මීලක ප්‍රශ්නය. දීපවංශය දල වශයෙන් කුමන සියවසේදී රචනා කරන ලද්දක්ද? පිළිතුරු තමයි ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී. මීලක ප්‍රශ්නය. පාලි භාෂාවෙන් රචිත මහාවංශයට අර්ථ විවරණය සපයමින් ලියවුණු ටීකාව හැඳින්වෙන්නේ කුමන නමකින්ද? පිළිතුරු තමයි වංසත්තප්පකාසිනී. මීලක ප්‍රශ්නය. ක්‍රිස්තු වර්ෂයෙන් 90 සහ 168 අතර කාලයේ ජීවත් වූ ශ්‍රී ලංකාවේ සිතියමක් ඇන්දි ග්‍රීක භූගෝල විද්‍යාඥයා කවුරුන්ද? පිළිතුරු තමයි ක්ලෝඩියස් ටොලමි. මීලක ප්‍රශ්නය. ක්‍රිස්තු වර්ෂයෙන් 5 වන සියවසේදී ශ්‍රී ලංකාවට පැමිණ දෙවසරක් අභයගිරි විහාරයේ වැඩ වාසය කළ චීන ජාතික භික්ෂූන් වාරසේ කවුරුන්ද? පිළිතුරු තමයි ෆාහියන් හිමියන්. මීළඟ ප්‍රශ්නය. තමාට පක්ෂපාතීත්වය දැක්වූ සින්නාරුබිම බුදල්නා නිලධාරියාට කලගුණ සැලකීම පිණිස පනාකඩුවු තඹසන්නස පිරිනැමුවේ කුමන රජතුමාද? පිළිතුරු තමයි පළමු වන විජයබාහු රජතුමා. මීළඟ ප්‍රශ්නය. පැරණි කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් සහ ආභරණ ගැන තොරතුරු ලබාගත හැකි සීගිරි ගී කුමන අභිලේඛන මාධ්‍යයකට අයත්ද? පිළිතුරු තමයි බිත්ති මාධ්‍යයට. මීළඟ ප්‍රශ්නය. අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයේ පිහිටි අශ්ව හිස සහ මිනිස්සා දැක්වෙන මූර්තියෙන් නිරූපණීය වන්නේ කුමන දෙවිවරුන්ද? පිළිතුර තමයි අග්නි සහ පරජන්‍ය දෙවිවරුන්. මීළඟ ප්‍රශ්නය. බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තීය කෘතිය රචනා කළ ෆිලිප්පස් බැල්ඩියස් කුමන ජාතිකයෙකුද? පිළිතුර තමයි ලන්දේසි ජාතිකයෙකු. මීළඟ ප්‍රශ්නය. ශ්‍රී ලංකාව මිනිස් වාසයක් බවට පත් වූයේ මීට අවුරුදු කීයකට පමණ පෙරද? පිළිතුර තමයි අවුරුදු 1,25,000කට පමණ පෙර. මීළඟ ප්‍රශ්නය. ප්‍රාක්‍යිතිහාසික මානවයා ජීවත් වූ බවට සාක්ෂි හමුවන ඉරණමඩු තැන්පතුව නිර්මාණය වූයේ කුමන භූ අවධියේදීද? පිළිතුර තමයි ප්ලයිස්ටොසීන යුගයේදී. මීළඟ ප්‍රශ්නය. කුරුවිට බටදොමලනේ මානවයා ජීවත් වූ කාලවකවානුව වසර කීයක් පමණ පැරණි බවට දින නිර්ණය වී තිබේද? පිළිතුර තමයි වසර 28 දාරක්. මීළඟ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රාක්‍යිතිහාසික මානවයා නිෂ්පාදනය කළ දිගින් සෙන්ටිමීටර් 4.5කට වඩා කුඩා ගල්ආයුධ හැඳින්වෙන්නේ කුමන නමකින්ද? පිළිතුර තමයි ජාමිතික ක්ෂූද්‍ර ශිලා මෙවලම්. මීළඟ ප්‍රශ්නය. රත්නපුර දිස්ත්‍රික්කයේ රංචා මඩමින් සොයාගත් සුසාන භූමිය කුමන ඓතිහාසික යුගයකට අයත්ද? පිළිතුර තමයි පූර්ව ඓතිහාසික යුගයට. මීළඟ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේදී ගල් මෙවලම් තාක්ෂණයට අමතරව අලුතින් භාවිතයට ගත් ලෝහය කුමක්ද? පිළිතුර තමයි යකඩ ලෝහය. මීළඟ ප්‍රශ්නය. දම්බුල්ලට නුදුරුව පිහිටි ඉබ්බන් කටුව මහා ශිලා සුසානය කුමන වර්ගයේ සොහොන් සඳහා උදාහරණයක්ද? පිළිතුර තමයි ශිලා මංජුසා සොහොන් සඳහා. මීළඟ ප්‍රශ්නය. ක්‍රිස්තු පූර්ව 18 වන සියවස පමණ වනතෙක් අඛණ්ඩව පැවති යුගයේ හැඳින්වෙන්නේ කෙසේද? පිළිතුර තමයි ගල් යුගය හෙවත් ප්‍රාගෛතිහාසික යුගය. මීළඟ ප්‍රශ්නය. පූර්ව රාජ්‍ය පරිපාලනයේදී කාසි අච්චු ගැසීමේ අංශුවේ ප්‍රධානියා හැඳින්වූයේ කුමන නමකින්ද? පිළිතුර තමයි රූප අධ්‍යක්ෂ හෙවත් රූපාදක. මීළඟ ප්‍රශ්නය. ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා ලෙස සැලකෙන ප්‍රථම වරට විශාල වැව් ඉදිකළ රජතුමා කවුරුන්ද? පිළිතුර තමයි වසභ රජතුමා. මීළඟ ප්‍රශ්නය. චෝල පාලනයෙන් රට නිදහස් කරගෙන අනුරාධපුරයේ වෙනුවට පොළොන්නරුව අගනමුග කරගත් රජතුමා කවුරුන්ද? පිළිතුර තමයි පළමු වන විජයබාහු රජතුමා. මීළඟ ප්‍රශ්නය. පුරාණ කාලයේ නීති සම්පාදනය කළ ව්‍යවස්ථාදායකය ලෙස ක්‍රියාත්මක වූ රාජ සභාව නවවන සියවසේ සෙල්ලිපිවල හැඳින්වූයේ කෙසේද? පිළිතුර තමයි එක්ටන් සමය. මීළඟ ප්‍රශ්නය. රජයේ කටයුතු ලේඛනගත කළ මහලේකම්වරයා පැරණි සෙල්ලිපිවල හැඳින්වූයේ කුමන පදයකින්ද? පිළිතුර තමයි මහලේ. මීළඟ ප්‍රශ්නය. ප්‍රසූතිය සඳහා පැරණි කාලයේ ඉදිකළ ශාලා හෙවත් මාතෘ නිවාස සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ කුමන නමකින්ද? පිළිතුර තමයි තිඹිරිගේ. මීළඟ ප්‍රශ්නය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැදගම සෙල්ලිපියේ සඳහන් වන පරුමකලු සමනාගේ ස්වාමියා වූ නැට්ටුවාගේ නම කුමක්ද? පිළිතුර තමයි තිස්ස. මීළඟ ප්‍රශ්නය. සීගිරියේ බටහිර ජල උද්‍යානයේ ඇති සෙල්ලිපියක ආම්ල ව්‍යාපාර ලෙස හඳුන්වා ඇත්තේ කුමන වෙළෙන්දාද? පිළිතුර තමයි සියඹල වෙළෙන්දා. මීළඟ ප්‍රශ්නය. හෝපිටිගම වෙළඳ පොලේ පාලනය සඳහා රජතුමා පැන වූ නීති සඳහන් වන ටෑම් ලිපිය කුමක්ද? පිළිතුර තමයි සොරබොර වැව ටෑම් ලිපිය හෙවත් බදුල්ල ටෑම් ලිපිය. මීළඟ ප්‍රශ්නය. පළමු වන විජයබාහු රජතුමා පොළොන්නරුවේ දළදා මාලිගයේ ආරක්ෂාවට පත් කළ දකුණු ඉන්දියානු වැටුප් ලබන හමුදාව කුමක්ද? පිළිතුර තමයි වේලයිකාර හමුදාව.
මීළඟ ප්‍රශ්නය රුවන්වැලි සෑයට අවශ්‍ය වීදුරු පබළු ගෙන්වා ගැනීම සඳහා බාතිකාබය රජතුමා තානාපතිවරුන් යව්වේ කුමන රටටද? පිළිතුර තමයි රෝමයට. මීළඟ ප්‍රශ්නය පැරණි කාලයේ බර මැනීමේ කුඩාම ඒකකයේ ලෙස භාවිත කළේ කුමක්ද? පිළිතුර තමයි වී ඇටය. මීළඟ ප්‍රශ්නය විශාල මැටිබඳුන් කිහිපයක් පොළොවට බස්සවා පානීය ජලය ලබා ගැනීම සඳහා සෑදූ ලිං විශේෂය කුමක්ද? පිළිතුර තමයි ඌරා කැටලින්. මීළඟ ප්‍රශ්නය සීගිරියේ බටහිර ජල උද්‍යානයේ පීඩනය උපයෝගී කරගෙන ඉහළට වතුර විදින ලෙස නිර්මාණය කර ඇති ජලමල් ගණන කීයද? පිළිතුර තමයි 4ක්. මීළඟ ප්‍රශ්නය රුවන්වැලි සෑය ඉදිකිරීමේදී අකුණු සැරවලින් ආරක්ෂා වීමට සවිකල අකුණු සන්නායකයේ හැඳින්වූයේ කෙසේද? පිළිතුර තමයි වජ්‍ර චුම්බට. මීළඟ ප්‍රශ්නය බලංගොඩ සමනලවෙව ප්‍රදේශයේ යකඩ නිස්සාරණය කිරීමේදී උඳුන් දැල්වීමට භාවිත කළ බලශක්තිය කුමක්ද? පිළිතුර තමයි ස්වාභාවික සුළං බලය. මීළඟ ප්‍රශ්නය නිශ්ශංකමල්ල රජතුමා ප්‍රධාන මාවත්වල ගව්වෙන් ගව්වට සිටවීමට නියෝග කළ ගල්කණු හැඳින්වෙන්නේ කුමන නමකින්ද? පිළිතුර තමයි ගෞත කණු. මීළඟ ප්‍රශ්නය පළමුවන පරාක්‍රමබාහු රජු උපන් ස්ථානයේ සිහිපත් කරමින් කේගල්ලේ දැදිගම ඉදිකළ ස්තූපය කුමක්ද? පිළිතුර තමයි දැදිගම සූතිගර චෛත්‍යය. මීළඟ ප්‍රශ්නය වැව් බැම්මේ ඛාදනය වීම වැළැක්වීමට තරංගවල බලය පාලනය කිරීම සඳහා බැම්මේ ඇතුළත බෑවුමේ ගල් ඇතිරීම හැඳින්වෙන්නේ කුමක් ලෙසද? පිළිතුර තමයි රළපනාව. මීළඟ ප්‍රශ්නය වැවෙන් පිටතට ජලය මුදා හැරීම සඳහා ඉදිකළ ආයත චතුරස්‍රාකාර අවකාශය කුමන නමකින් හැඳින්වෙයිද? පිළිතුර තමයි බිසෝ කොටුව. මීළඟ ප්‍රශ්නය රජයේ නීති නියාමනය කළ ආරක්ෂක නිලධාරීන් නවවන සියවසේ සෙල්ලිපිවල හැඳින්වූයේ කුමන පදයකින්ද? පිළිතුර තමයි මේ කාප්පර්. මීළඟ ප්‍රශ්නය සෙල්ලිපිවල රටේ සාමාන්‍ය ජනතාව හැඳින්වීමට භාවිත කර ඇති පදය කුමක්ද? පිළිතුර තමයි කුඩින්. මීළඟ ප්‍රශ්නය වැව්වල ජලය භාවිත කරනන්ගෙන් පැරණි සමාජයේ අය කළ බද්ධ හැඳින්වූයේ කෙසේද? පිළිතුර තමයි දකපති. මීළඟ ප්‍රශ්නය කිසිදු සතෙක් නොමරිය යුතු බවට මාඝාත නීතිය මුල්වරට පැනවූ රජතුමා කවුරුන්ද? පිළිතුර තමයි ආමණ්ඩගාමිනී අබේ රජතුමා. මීළඟ ප්‍රශ්නය සොරකම් කිරීම සහ මිනිමැරීම වැනි අපරාධ සඳහා දෙන දඬුවම් විස්තර කරමින් හතරවන මිහිඳු රජු පිහිට වූ සෙල්ලිපිය කුමක්ද? පිළිතුර තමයි වේවැල් කැටිය සෙල්ලිපිය. මීළඟ ප්‍රශ්නය සැඟවී සිටින අපරාධිකරුවන් අල්ලා ගන්නා අතුරු ඔහු ජීවත් වූ ගමේ වැසියන් රජයට ගෙවී යුතු වූ බද්ද කුමක්ද? පිළිතුර තමයි ගෘහදණ්ඩ. මීළඟ ප්‍රශ්නය ක්‍රිස්තුපූර්ව 250ට පමණ ඉන්දියාවෙන් මෙරට ගෙනාව හස් එබූ කාසි පැරණි සෙල්ලිපිවල හැඳින්වූය කෙසේද? පිළිතුර තමයි කහපන හෙවත් කහවණු. මීළඟ ප්‍රශ්නය සූප ශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවන්ට ලබා දුණු විශේෂ ගෞරව නාමය කුමක්ද? පිළිතුර තමයි මදුපාචිකා. මීළඟ ප්‍රශ්නය කාන්තාවන් ප්‍රාදේශීය පාලන කටයුතු වල නිරත වූ බව පෙන්වන පරුමක යන එකේ ස්ත්‍රීලිංග පදය කුමක්ද? පිළිතුර තමයි පරුමකලු. මීළඟ ප්‍රශ්නය පැරණි සමාජයේ දුගී ජනයන් අතර සුලභ වූ සහල්පිටි පල්කර සාදා ගන්නා ඇඹුල හැඳින්වූයේ කුමන නමකින්ද? පිළිතුර තමයි කාඩි ඇඹුල. මීළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ පළමු නාගරීකරණය පිළිබිඹු කරන ප්‍රධාන නගර දෙකෙන් එක අනුරාධපුරය වන නම් අනික කුමක්ද? පිළිතුර තමයි මාගම නගරිය. මීළඟ ප්‍රශ්නය කාලිංග මාගගේ ආක්‍රමණය හේතුවෙන් දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව ආරක්ෂාව පතා මුලින්ව රැගෙන ගියේ කොහෙටද? පිළිතුර තමයි කොත්මගරට. මීළඟ ප්‍රශ්නය වර්ෂ 1232 දී දඹදෙනි රාජධානිය පිහිටුවන ලද්දේ කුමන රජතුමා විසින්ද? පිළිතුර තමයි තෙවන විජයබාහු රජතුමා. මීළඟ ප්‍රශ්නය කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත යන උපාධි නාමයෙන් පිදුම් ලැබූ උගත් පඬිරුවණක් වූ රජතුමා කවුරුන්ද? පිළිතුර තමයි දෙවන පරාක්‍රමබාහු රජතුමා. මීළඟ ප්‍රශ්නය මලය අර්ධද්වීපයේ සිට පැමිණි ජාවක ආක්‍රමණිකයෙකු වූ චන්ද්‍රබානු මෙරටට ගොඩ බැස්සේ කුමන වර්ෂයේදීද? පිළිතුර තමයි ක්‍රිස්තු වර්ෂ 1247 දී. මීළඟ ප්‍රශ්නය යාපහුව තම අගනවර වශයෙන් තෝරාගෙන වෙළඳ සම්බන්ධතා එදිකර ගැනීමට ඊජිප්තුවට තානාපතිවරුන් යවූ රජු කවුරුන්ද? පිළිතුර තමයි පළමු වන බුවනික බාහු රජතුමා. මීළඟ ප්‍රශ්නය කුරුණෑගල රාජධානිය පිහිටුවන ලද්දේ කුමන රජතුමා විසින්ද? පිළිතුර තමයි දෙවන බුවනික බාහු රජතුමා. මීළඟ ප්‍රශ්නය 550 ජාතක පොත සිංහලට පරිවර්තනය කළේ කුමන රජුගේ පාලන කාලයේදීද? පිළිතුර තමයි සිව්වන පරාක්‍රමබාහු රජුගේ කාලයේදී. මීළඟ ප්‍රශ්නය
වර්ෂ 1348දී ගම්පොළ රාජධානිය පිහිටුවන ලද්දේ කා විසින්ද? පිළිතුර තමයි සිව්වන බුවනික බාහු රජතුමා. මීළඟ ප්‍රශ්නය කෝට්‍ය බලකොටුවක් ඉදිකර ආර්ය චක්‍රවර්ති රජුගේ බදු නිලධාරීන්ට දඬුවම් කළ අමාත්‍යවරයා කවුරුන්ද? පිළිතුර තමයි නිශ්ශංක අලකේශ්වර. මීළඟ ප්‍රශ්නය චීනයේ යුන්ලෝ අධිරාජයා විසින් මෙරටට එවන ලද සහ ගාල්ලේ ත්‍රිභාෂා ලිපිය පිහිටු වූ සෙනවියාගේ නම කුමක්ද? පිළිතුර තමයි චෙන්හෝ සෙනවියා. මීළඟ ප්‍රශ්නය කෝට්‍ය රාජධානිය පිහිටුවා ඒ අගනවුර කරගනිමින් වර්ෂ 1415දී අභිෂේක ලැබූ රජතුමා කවුරුන්ද? පිළිතුර තමයි 6 වන පරාක්‍රම බාහු රජතුමා. මීළඟ ප්‍රශ්නය උඩරට රාජධානිය මුල්වරට ස්වාධීන රාජධානියක් ලෙස ගොඩනගන ලද්දේ කුමන රජතුමා විසින්ද? පිළිතුර තමයි සේනා සම්මත වික්‍රම බාහු රජතුමා. මීළඟ ප්‍රශ්නය කුසුමාසන දේවිය උඩරට රැජිනී කිරීමට ගත් උත්සාහය පරාජය කරමින් දන්තුරේ සටන ජයගත්තේ කුමන රජතුමාද? පිළිතුර තමයි පළමු වන විමලධර්ම සූරිය රජතුමා. මීළඟ ප්‍රශ්නය ක්‍රිස්තු වර්ෂ 1630දී ඌව රන්දිනිවෙල සටනේදී පෘතුගීසීන් සමූල ඝාතනය කළේ කවුරුන්ද? පිළිතුර තමයි මහා අස්ථාන කුමරු හෙවත් දෙවන රාජසිංහ කුමරු. මීළඟ ප්‍රශ්නය ලන්දේසීන්ගේ සහාය ලබාගෙන වර්ෂ 1658දී පෘතුගීසීන් මෙරටින් නෙරපා හැරීමට සමත් වූ රජු කවුරුන්ද? පිළිතුර තමයි දෙවන රාජසිංහ රජතුමා. මීළඟ ප්‍රශ්නය මහනුවර රාජධානියේ නයක්කාර් රාජවංශයේ පළමු වනපාලකයා වූයේ කවුරුන්ද? පිළිතුර තමයි ශ්‍රී විජය රාජසිංහ රජතුමා. මීළඟ ප්‍රශ්නය සියම් දේශයෙන් උතසම්පදාව ගෙනවිත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට වෙලිවිට සරණංකර හිමියන්ට සහාය දුන් රජු කවුරුන්ද? පිළිතුර තමයි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. මීළඟ ප්‍රශ්නය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්තඩංගුවගෙන උඩරට ගිවීම මගින් රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වූයේ කොමන වර්ෂයේදීද? පිළිතුර තමයි වර්ෂ 1815දී. මීළඟ ප්‍රශ්නය මහනුවර රාජධානියේ පරිපාලනයේදී පල්ලෙගම්පහ අධිකාරම් ලෙස හැඳින් වූයේ කොමන නිලධාරියාද? පිළිතුර තමයි මහා අධිකාරම්. මීළඟ ප්‍රශ්නය උඩරට රජුගේ මරණීය දණ්ඩනය පැනවීමේ බලය ඇතුළු ඉහළම අධිකරණ බලය හිමිව තිබුණේ කාටද? පිළිතුර තමයි රජතුමාට. මීළඟ ප්‍රශ්නය අධිකාරම්වරුන්ගේ පණිවිඩ ප්‍රදේශීය නිලධාරීන්ට ගෙන ගිය රිදී විල්ලක් දමූ වේවරක් ගත් නිලධාරීන් හැඳින් වූයේ කෙසේද? පිළිතුර තමයි කටුපුල්ලේ පණිවිඩකරුවන්. මීළඟ ප්‍රශ්නය යුරෝපයේ පුරාතන ග්‍රීක රෝම ශිෂ්ටාචාරවල කලාව සහ සාහිත්‍ය යලි පිබිදීම හැඳින්වීමට භාවිතා කරන පුනරුදය යන වචනයේ තේරුම කුමක්ද? පිළිතුර තමයි යලි ඉබදීම. මීළඟ ප්‍රශ්නය ක්‍රිස්තු වර්ෂ 1453දී තුර්කි ජාතිකයන් විසින් යටත් කරගන ලද පෙර අපර දෙදික වෙළඳ මධ්‍යස්ථානය වූ නගරය කුමක්ද? පිළිතුර තමයි කොන්ස්ටන්ටිනෝපල් නගරය. මීළඟ ප්‍රශ්නය වර්ෂ 1454දී මුද්‍රණ යන්ත්‍රයේ නිපද වූ ජර්මන් ජාතිකයා කවුරුන්ද? පිළිතුර තමයි ජොහන්ස් ගුටන්බර්ග්. මීළඟ ප්‍රශ්නය පුනරුද සමයේදී ටිවීනා කොමීඩියා කාව්‍ය ග්‍රන්ථය රචනා කළ ඉතාලි ජාතිකයා කවුරුන්ද? පිළිතුර තමයි අලගියරි ඩාන්ටේ. මීළඟ ප්‍රශ්නය මොනාලිසා සහ ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම භෝජන සංග්‍රහය යන විශිෂ්ට චිත්‍ර නිර්මාණය කළ කලාකරුවා කවුරුන්ද? පිළිතුර තමයි ලියනාඩෝ ඩාවින්චි. මීළඟ ප්‍රශ්නය සිස්ටයින් දේවස්ථානයේ සිවිලිමේ සිතුවම් සහ දාවිද්ගේ ප්‍රතිමාව නිර්මාණය කළ ගෘහ නිර්මාණ ශිල්පියා කවුරුන්ද? පිළිතුර තමයි මයිකල් ඇන්ජලෝ. මීළඟ ප්‍රශ්නය පෘථිවියේ ගෝලාකාර බවත් අනිකුත් ග්‍රහයන් සූර්යා වටේ පරිභ්‍රමණය වන බවත් සොයාගත් නූතන තාරකා විද්‍යාවේ පියා කවුරුන්ද? පිළිතුර තමයි නිකලස් කොපනිකස්. මීළඟ ප්‍රශ්නය පුනරුද යුගයේදී ගුරුත්වාකර්ෂණ නියමය සොයාගත් එංගලන්ත ජාතික විද්‍යාඥයා කවුරුන්ද? පිළිතුර තමයි අයිසැක් නිව්ටන්. මීළඟ ප්‍රශ්නය දුරදක්නය නිපදවා අත්හදා බැලීමේ පියා ලෙස හැඳින්වෙන ඉතාලි ජාතික විද්‍යාඥයා කවුරුන්ද? පිළිතුර තමයි ගැලීලියෝ ගැලිලි. මීළඟ ප්‍රශ්නය මිනිස් සිරුරේ රුධිර සංසරණ පද්ධතිය පිළිබඳ වැදගත් තොරතුරු සොයාගත් ඉංග්‍රීසි ජාතිකයා කවුරුන්ද? පිළිතුර තමයි විලියම් හාවේ. මීළඟ ප්‍රශ්නය අප්‍රිකාව වටා ගමන් කර වර්ෂ 1498දී ඉන්දියාවේ කැලිකට් වලට පැමිණි පෘතුගීසි ජාතිකයා කවුරුන්ද? පිළිතුර තමයි වස්කෝද ගාමා. මීළඟ ප්‍රශ්නය වර්ෂ 1505දී ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම පෘතුගීසි නාවික කණ්ඩායමේ නායකයා කවුරුන්ද? පිළිතුර තමයි ලොරෙන්සෝද අල්මේඩා. මීළඟ ප්‍රශ්නය පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට කෝට්ටේ රාජධානිය පාලනය කළ රජතුමා කවුරුන්ද? පිළිතුර තමයි
අටවන වීරපරාක්‍රම බාහු රජතුමා. මීළඟ ප්‍රශ්නය කෝට්ටේ රාජ්‍ය කොටස් 3කට බෙදීමට හේතු වූ වර්ෂ 1521 දී ඇති වූ සිදුවීම කුමක්ද? පිළිතුර තමයි විජයබා කොල්ලය. මීළඟ ප්‍රශ්නය විජයබා කොල්ලයෙන් පසුව සීතාවක රාජධානියේ රජු බවට පත් වූයේ කවුරුන්ද? පිළිතුර තමයි මායා දුන්නේ කුමරු. මීළඟ ප්‍රශ්නය තමන්ගේ මුණුබුරාගේ පිළිරුවක් පෘතුගාලයට යවා එරට රජු අතින් ඔටුනු පැළඳවීමට කටයුතු කළ කෝට්ටේ රජු කවුරුන්ද? පිළිතුර තමයි හත්වන භුවනක බාහු රජතුමා. මීළඟ ප්‍රශ්නය කොළඹ කොටුවේ සිරකර සිටි වීදියේ බණ්ඩාරට උමගක් කප්පවා පැන යාමට උදව් කළ ඔහුගේ බිරිඳ කවුරුන්ද? පිළිතුර තමයි සමුද්‍ර දේවිය. මීළඟ ප්‍රශ්නය මුල්ලෙරියා වෙලේදී පෘතුගීසීන්ට දරුණු පරාජයක් අත්කර දුන් සීතාවක හමුදාවේ නායකයා කවුරුන්ද? පිළිතුර තමයි ටිකිරි බණ්ඩාර කුමරු හෙවත් රාජසිංහ රජතුමා. මීළඟ ප්‍රශ්නය යාපන පාලනය කළ රජ පෙළපත හැඳින්වූයේ කුමන නමකින්ද? පිළිතුර තමයි ආර්ය චක්‍රවර්ති රජ පෙළපත. මීළඟ ප්‍රශ්නය පෘතුගීසි කපිතාන් ජෙනරාල් පේරෝ ලොපෙස් ද සූසා යටතේ පැමිණි හමුදාව විනාශ කළ උඩරට සටන කුමක්ද? පිළිතුර තමයි දන්තුරේ සටන. මීළඟ ප්‍රශ්නය උඩරට රාජධානියේ නීත්‍යානුකූල උරිමය හිමිව සිටි පෘතුගීසීන් වෙතින් බෞතිස්ම ලැබූ දෝනා කතිරීනාගේ සිංහල නම කුමක්ද? පිළිතුර තමයි කුසුමාසන දේවිය. මීළඟ ප්‍රශ්නය දොන් ජුවාන් නමින් පෘතුගීසීන් වෙතින් බෞතිස්ම ලබා පසුව උඩරට රජු වූ කොනප්පු බණ්ඩාරගේ පියා කවුරුන්ද? පිළිතුර තමයි වීරසුන්දර බණ්ඩාර. මීළඟ ප්‍රශ්නය සීතාවක රාජසිංහ රජු උණ කටුවක් එනීමෙන් තූරවාවී මරණයට පත් වූ ස්ථානය හැඳින්වෙන්නේ කෙසේද? පිළිතුර තමයි පෙතෙන්ගොඩ උයන.